හැමදෙනාවම ලොලිපොප් සෝන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන එන්නේ ඩබල් ඔකියුපන්සි කියන 2026 මෑත කාලයේදී රිලීස් වෙලා තියෙන ෆැන්ටසි රොමැන්ටික් කොමඩි ගණයට අයත් වෙන වෙනත්ම රසයක් විඳින්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එකේ IMDb අගය 10න් 6න් 3ක් හිමි කරගෙන තියෙනවා. ඔරලෝසු කටුවක් නිසා කෙනෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණොත් මොකක්ද කරන්නේ? දවල්ට කෙල්ලෙක් වෙලා රැට කොල්ලෙක් වෙලා ජීවත් වෙන්න වුණොත් මොකක් වෙයිද? ඔව් අද මෙන්න මේ වගේ අමුතු රෝගයක් තියෙන තරුණියක් ගැන ඇති කතාවක් තමයි කියන්නේ යන්නේ. රජිනි කියන තරුණියට අමුතු විදිහේ රෝගයක් තියෙනවා. උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් තරුණියක් විදිහට ජීවත් වෙලා හවස 6න් පස්සේ තරුණයෙක් වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න වෙන අනන්‍යතාවයන් දෙකක් තියෙන එකම සිරුරක් ඇතුලේ දෙන්නේ කිර වෙලා ඉන්න අමුතු විදිහේ ෆැන්ටසි කතාවක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඒ වගේ තමයි Taman ආදරය කරන අයට Tamanගේ ස්වරූපය හංග ගන්න ලොකු රඟපෑමක් පවා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මොන වගේ දේවල් වෙයිද බලන්න අවසානයේ තප්පරේ වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලොලිපොප් සෝන් channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අද review එකට යමු. අද කතාව කපල් එකකින් පටන් ගන්නේ. මෙයාලා විවාහ වෙලා වසර 15ක් ගිහිල්ලත් තවමත් එයාලට දරුවන් නම් නැහැ. ඔවුන් දෙවියන්ගෙන් උපකාරය ඉල්ලලා යාඥා කරලා තියෙනවා. දෙවියන් මෙයාලට කියලා තියෙන්නේ මම ඔයාලගේ හීනේ එකක් නෙමෙයි දෙකක්ම අනිවාර්යෙන්ම ඉෂ්ට කරන්නම් කියලා. ඒක අහලා මේ යුවල ගොඩක් සතුටු වෙලා තියෙනවා. මාස කිහිපයකට පස්සේ මේ කාන්තාව ප්‍රෙග්නන්ට් වෙනවා. ඒ යුවල පිරිමි දරුවෙක් ලැබෙන්නේ කියලා දැනගත්තාම ගොඩක් සතුටු වෙනවා. ඒත් ඒ සතුට දුකක් වෙන්න ගන්නේ දරුවා හුස්ම ගන්න එක එකපාරටම නතර වෙන්න අරගෙන. ඒකම දෙන්නම බය වෙන්න ගන්නවා. දරුවා අමාරුවෙන් ඉපදිලත් හුස්ම ගන්න බැරි වුණ එක ගැන දෙන්න හොඳටම දුක් වෙලා අහස දිහා බලාගෙන දෙවියන්ට කියන්න ගන්නේ ස්වාමීනි ඔබ දරුවන් දෙන්නෙක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් දැන් එක දරුවෙක් තියලා එයාවත් අරගෙන ගියා. ඇයි ඔබ වහන්සේ එහෙම කළේ කියලා. දෙවියන් මෙයාලගේ වේදනාකාරී ආයාචනයට ඇහුම්කන් දීලා දරුවට ශනිකවම අපහු ජීවිතය ලබා දෙනවා. ඒත් ඊට පස්සේ අමුතු ආශ්චර්යයක් වෙන්න ගන්නේ. අලුත උපන් පිරිමි ළමයා එකපාරටම ගැහැණු ළමෙක් වෙනවා. ඒ අනුව සැමියා දුවලා ගිහින් බිරිඳට දරුවා නැවත ඉපදුණු සුභාරංචිය කියන්න ගන්නවා. ඒත් එකපාරටම ගැහැණු ළමෙක් උනේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙනවා. මේකට දෙන්නම හොඳටම අවුල් වෙනවා. ඒත් දරුවට නැවත සිහියාව හින්දා දෙන්න දෙවියන්ට ස්තුති කරන්න ගන්නේ. ඉතින් මෙයාලට ලැබුණු දරුවා සාමාන්‍ය දරුවෙක් නම් නෙමෙයි. DNA ප්‍රශ්නත් ඇති වෙන්න ගන්නවා. ඒ නිසා උදේ ඉඳලා හවස වෙනකන් පැය 24න් පැය 12ක්ම ගැහැණු ළමෙක් වෙලා හවස 6 ඉඳලා පහුවදා 6 වෙනකම්ම පිරිමි ළමෙක් බවට පත් වෙනවා. මේකට මේ කපල් එක හොඳටම අවුල් වෙලා ව්‍යාකූල වෙනවා. ඒ වගේම මිනිස්සු දරුවා ගැන අමුතු ප්‍රශ්න අහයි කියලාත් තනන් හිටියා. ඒ නිසා මෙයාලා එයාලගේ හැමදේම විකුණලා චෙන්නයි වලට ගියා. ඒ ගිහින් දෙන්න දරුවව හදාගන්න පටන් ගන්නවා. මෙයාලා දරුවට රජිනි කියලා නම තියෙනවා. රජිනි ලොකු වෙද්දී ඇයිට තියෙන වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ වගේම ඇයි පිරිමි ළමෙක් වෙනකොට පවා ඇයිගේ නම රජිනි විදිහට තියෙනවා. එයා රැට කොල්ලෙක් වුණත් උදේට කෙල්ලෙක් වුණත් එකම ශරීරය බෙදාගෙන ඉන්නේ. ඒත් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙනවා. ඔවුන්ගේ මතකයන් හැඟීම් සියල්ලම වෙනස් වෙනවා. ශරීරය වෙනස් වෙන විදියට ක්‍රියා කරන්න ගන්නේ. ඒ නිසා මේ කෙල්ල කරන දේ කොල්ල දන්නේ නැහැ. කොල්ල කරන දේ කෙල්ල දන්නෙත් නැහැ. ඒ හින්දා එයාලගේ ජීවිතේ වෙන දේවල් ගැන එකිනෙකා මැසේජ් එකක් තියන්න අමතක කරන්නේ නැහැ. මේ විදිහට ඔවුන් අතර ගොඩක් වෙනස් දේවල් වෙනවා. එකම පොදු දේ වෙන්නේ එයාලගේ හදවත විතරයි. එයාලගේ හදවතත් එකිනෙකාට සම්බන්ධ වෙනවා. දැන් භයානක දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. උදේ රජිනිගේ දෙමව්පියන් ගෙදරින් පිට වෙලා ගිහින් නිසා ඔවුන් අනතුරකින් මිය යනවා. රජිනි මේක දැනගත්තාම ඇය හොඳටම ෂොක් වෙලා දුප්පත් දෙමව්පියන්ගේ ආදාහනය කරන්න ගන්නවා. හවස පිරිමි පෙනුමට ආවහම දෙමව්පියන් මිය ගිහින් ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු කරලා තියෙනවා දැකලා ඔහු ගොඩක් ෂොක් වෙනවා. ඒ නිසා තරහින් කෑ ගහන්නේ මට මගේ දෙමව්පියන්ගේ මුහුණ එකපාරක්වත් බලන්න බැරි වුණා කියලා. රජිනි තමන්ගේ කාන්තා ස්වරූපයට කියන්න ගන්නේ ඇයි ඔහුට චිතකේ දල්වන්න දුන්නේ නැත්තේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ නිසා අද ඉඳලා එක්ක තියෙන හැම සම්බන්ධයක්ම ඔහු ඉවර කරලා තානවා කියනවා.
ඉතින් දෙන්නෙක් වුණත් එකම ශරීරයේ එකම නම බෙදා ගන්නවා. හැබැයි ඔයාලට රජිනි කියලා දෙන්නටම කතා කරනකොට පැටලෙන හින්දා අපි මේ කතාවේ පිරිමි වර්ෂන් එකට අර්ජුන් කියන නමින් කතා කරමු. එතකොට කතාව ඉස්සරහට පැහැදිලි කරගෙන යනකොට පැටලෙන්නේ නැති වෙයි. දැන් අර්ජුන් රජිනි එක්ක ලොකු තරහකින් ඉන්නේ. රජිනි ඉන්ටර්න්ෂිප් එකකට යන්න කම්පැනි එකකට බැඳෙනවා. ඒ DNA පරීක්ෂණ කරන තැනක්. රජිනි ගැන කතා කළොත් ඇය ආචාර්ය උපාධියක් කරන ගමන් ඉන්න කෙනෙක්. ඒ නිසා මේ හැම දෙයක් ගැනම ඇයට හොඳ දැනුමක් තියෙනවා. කම්පැනි එකේ අයට කරතික් කියලා මිනිස්සෙක්වත් හම්බ වෙනවා. ඔහු පළවෙනි බැල්මෙන්ම ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඇය කොච්චර ලස්සනයිද කියලා හිතලා තියෙනවා. දැනටමත් රජිනිට තේරුම් ගිහින් තියෙන්නේ කරතික් එයාට ආදරේ කරනවා කියන දේ. ඒ නිසා ඔහුව ගණන් ගන්නේ නැතුව ඉන්න හිතන්නේ. මොකද කරතික් ඇත්ත දැනගත්තොත් එයාව දාලා යයි කියලායි හිතනවා. ඒ නිසාම ඇයි හිතාමතාම ඔහුගෙන් ඈත් වෙලා ඉන්න හිතන්නේ. ඒ හින්දායි තමන්ගේ වැඩවලට අවධානය දෙන්න ගන්නවා. ඇය අර්ජුන්ට තමන් වැඩ කරන තැන මැසේජ් එකක් කරහා දන්වනවා. රජිනි ගැහණු ළමෙක්ින්දා ඇය පාඩම් වැඩ ඔක්කොම කරනවා. ඒත් අර්ජුන් එහෙම නෙමෙයි. එයා මුදල් හම්බ කරන්නේ ක්ලබ් වල බාටෙන්ඩර් කෙනෙක් විදියට වැඩ කරලා. එතනදී ඔහුට රාජු කියලා මිනිහෙක්ව හම්බ වෙනවා. මේ රාජු කියන කෙනා හැම සතියෙම එන්නේ බොන්නයි තරුණියන් එක්කයි විනෝද වෙන්න. අර්ජුන් ඔහුට මත්පැන් දුන්නොත් රාජු ඔහුට දෙයිතා ආදරෙන් සලකන්න ගන්නවා. ඊට පස්සේ ගැහණු ළමේ ක්ලබ් එකට එනවා පෙන්නනවා. ඇයි නමින් ප්‍රියා වෙනවා. අදාහ ගන්න බැරි ලස්සනක් ඇයිට තියෙන්නේ. මුළු ක්ලබ් එකේ අයම ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇයිව දැක්කහම අර්ජුන්ට පවා සිහිය නැති වෙලා යනවා. ඔහු පළවෙනි බැල්මෙන්ම ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා. ඇය අර්ජුන්ව දැක්කත් එකපාර ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඒ වුණත් අර්ජුන්ගේ පෙනුමට ප්‍රියාගේ හිත දිනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අර රාජු ගොඩක් බීලා සම්පූර්ණයෙන්ම මත් වෙලා වැටිලා ඉන්නවා අර්ජුන් දකිනවා. රාජු කිසිම කෙනෙක් එක්ක ඇවිත් නැහැ. ඉතින් අර්ජුන් ඔහුගේ ඇඩ්‍රස් එක දන්නේ නැති නිසා ඔහු කරන්නේ රාජුව තමන්ගේ ගෙදරට එක්කගෙන යන එක. ඒත් වැරැද්දක් වෙන තැන මෙතන වෙනවා. එයාලා ආව ගමන් අර්ජුන් රාජු එක්ක නින්දට වැටෙනවා. උදේ 6 වෙද්දී අර්ජුන් රජිනි බවට පත් වෙලා ඉන්නවා. රජිනි හා රාජු එකිනෙකාව දැක්කහම දෙන්න පුදුම වෙන්න ගන්නවා. ඇයි මේ මොකක්ද වෙන්නේ කියද්දී රාජු අර්ජුන් කොහෙද අහනවා. රාජුව දකින රජිනි පුදුම වෙලා ඔයා කවුද? මෙතන මොනවද කරන්නේ අහනවා. මුලින්ම ඇය ඔහුව ගෙදරින් එලවලා මෙතනින් යන්න කියනවා. ඒ අනුව ඔහු පිට වෙලා යනකොට කල්පනා කරන්නේ මේ අර්ජුන් ගෙදර තියාගෙන ඉන්න කෙනා කවුද කියලා. ඊළඟට රජිනි ඔෆිස් එකට ඇවිත් එයාගේ ශරීරයේ වෙන අමුතු වෙනස් වීම් වෙන්නේ ඇයි කියලා බලන්න DNA රිසර්ච් එකක් කරනවා. ප්‍රශ්නේ මොකක් වුණත් ඇය ඒ ගැන පරීක්ෂා කරන්න ගන්නේ. ඒත් කිසිම කෙනෙක්ට තාමත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේ අතර කරතික් රජිනිගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ ඇයි ඔහු කෙරෙහි ආදරයක් ඇති කරවන්න අදහසකින්. ඉතින් නේතේ හිතුවා වගේ වෙනවා. රජිනි අන්තිමටම කරතික්ට කැමති වෙනවා. ඔන්න හවස 6 වෙන්න ලං වෙද්දී රාජු අර්ජුන්ව හොයාගෙන ඔහුගේ ගෙදරට එනවා. රජිනි මේ මිනිස්සයාව එලවලා දාන්න හදන්නේ අර්ජුන්ව හම්බ වෙන්න හවස 6න් පස්සේ එන්න කියලා. ඒ වෙද්දිත් වෙලාව හවස 6 විතර වෙනවා. රාජු ඉස්සරහම රජිනි අර්ජුන් බවට පත් වෙනවා. ඒක රාජු දැකලා ෂොක් වෙලා අනේ දෙවියනි මම මොනවද මේ දකින්නේ? මේ ගැහණු ළමයා පිරිමි ළමෙක් උනේ කොහොමද කියලා පුදුම වෙලා බලන් ඉන්නවා. ඉතින් අර්ජුන්ට උට හැමදේම පැහැදිලි කරන්න වෙනවා. ඒ අනුව පැය 12ක් රජිනි වගේම ඉතුරු පැය 12 කොල්ලෙක් කියලා කියනවා. තවමත් අවුල් වෙලා ඉන්න රාජු හිතන්නේ මේක හරිම අමුතුයි. මං අද ඉඳලා ඔයාව හම්බ වෙන්න හවස 6න් පස්සේ එන්නම් කියලා. ඒ වෙලාවෙම ප්‍රියා ක්ලබ් එකට ආවහම අර්ජුන් ඇයට සමීප වෙන්න උත්සාහ කරනවා. ඔහු ඇය එක්ක කතා කරලා ඇයට බීම වර්ග හදලත් දීලා ඇය එක්ක නටන්න ගන්නවා. අර්ජුන් එක්ක ඉන්නකොට ප්‍රියත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් එයාලගේ සම්බන්ධය පටන් ගන්න මේ තැනින්. එයාලා තාරෑ එකට ගත කරන්න ගන්නවා. ඉතින් අර්ජුන්ට උදේ 6 වෙන්න කලින් පිට වෙලා යන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ප්‍රියාට ඇත්ත හොයාගන්න බැරි වෙනවා. අර්ජුන් දෙන්නගේ සම්බන්ධය දිගටම අරගෙන යන්න ගන්නවා. ඒ අතර රජිනි හා කරතික් සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා. ඒත් ප්‍රියා හා කරතික් ඇත්ත දැනගත්තොත් මොනව වෙයිද? එක දවසක් රෑ ප්‍රියා අර්ජුන්ට කියනවා මට ඔයාගේ ගෙදර එන්න ඕන. අපි මුළු දවසේම එකට ඉමු කියලා. අර්ජුන් උත්තර දෙන්නේ ඔච්චර හදිසි වෙන්නේ ඇයි? ඔයා මගේ ගෙදර ආවහම ලොකු උත්සවයක් තියලා ඔයාව ගෙදරට පිළිගන්නම් කියලා. ඉතින් ඇත්තම කාරණේ නම් අර්ජුන්ට ප්‍රියා ඇත්ත හොයාගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒකයි එයා ගෙදරට එන්න දෙන්නේ නැත්තේ. ඉතින් එක එක විදිහ නිදහසට කාරණා අර්ජුන් කියන්න ගන්නවා. මොනවා වුණත් උදේ 6 වෙන්න කලින් ඔහු ගෙදරට යනවා. ඊළඟට අපිට රජිනිගේ බොස්ව පෙන්වන්න ගන්නවා. ඔහු රජිනි හා අර්ජුන් දෙන්න ගැන පරිශන කරන්න අරගෙන තියෙනවා. ඔහු ළඟ දෙන්නගෙම ෆොටෝස් තියෙනවා. ඒ කියන්නේ ඔහු මේ දෙන්න එක්කෙනෙක් කියලා හොඳටම දන්නවා. බොස් ඉක්මනටම තමන්ගේ කම්පැනි එකේ රජිව් කියන CEOට
කතා කරලා එයාලා හොයපු කෙනාව හම්බ වුණා කියනවා. ඒ අනුව බොස් කරන්නේ රජිනිගේ පස්සෙන්ම ඇයගේ ගෙදරට යන්න ගන්න එක. ඔහු ඇයට ලිෆ්ට් එකක් දෙන්න එක්කගෙන යන්න හදන්නේ ඇය තරුණයෙක් වෙන්නේ කොයි වෙලාවටද කියලා බලන්න. ඒත් හවස 6ට ලං වෙනකොටම රජිනි වාහනයෙන් බැහැලා පැනලා යනවා. ඒ අය වෙනස් වෙන විදිහ කාටවත් දැනගන්න ඉඩ තියන්න අකමැති හින්දා. ඇය වේගයෙන් දුවගෙන යද්දී කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා ෆෝන් එක වැටිලා කැඩෙනවා. මේක දැකලා එයාලා රජිනිගේ පස්සෙන් පන්නන්න ගන්නවා කොහෙද දුවන්න කියලා බලන්න. ඒත් රජිනි පැත්තකට හැංගෙන්න ගියාම හවස 6 වෙද්දිම අර්ජුන් බවට පත් වෙලා අර පිරිස එක්ක සටන් කරන්න ගන්නවා. ඉතින් අර්ජුන් කෙල්ලෙක්ගේ ඇඳුමක් ඇඳගෙන තමයි රණ්ඩු වෙන්න ගන්නේ. මොකද ඔහුට මගදී ඇඳුම් මාරු කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔහු මේ තක්කඩියන් සෙට් එකට පාඩමක් උගන්වලා ගෙදර එද්දී තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි ප්‍රියා මෙයාව පුදුම කරන්න ඇවිත් ඉන්නවා. ඉතින් රාජු තමයි ප්‍රියාව අරගෙන ඇවිත් තියෙන්නේ අර්ජුන්ගේ ඇඩ්‍රස් එක ඔහුගේ ළඟ තිබිලා. ප්‍රියා ෂොක් වෙනවා අර්ජුන් කෙල්ලෙක්ගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා දැකලා. අර්ජුන්ට ලැජ්ජාවක් ඇති වෙන්න අරගෙන තමන්ව බේර ගන්න උත්සාහ කරනවා. රණ්ඩුවක් ඇති වුණා. ඉතින් මගේ ඇඳුම් ඉරුණා. ඒ හින්දා මට හොයාගන්න පුළුවන් වුණේ එකම ඇඳුම මේක. ඒකයි මේක ඇඳේ කියනවා. ප්‍රියාගේ ඇතුළට එද්දී රජිනිගේ ඇඳුම් යට ඇඳුම් බිම වැටිලා තියෙනවා දැකලා ආපහු ෂොක් වෙනවා. ඒවා දැක්කහම ප්‍රියා හිතන්නේ අර්ජුන් එයාට වංචා කරනවා කියලා. ඇය ඔහුගෙන් අහන්නේ අර්ජුන් ඔයා මොකක්ද කළේ? මම ඔයාව විශ්වාස කළා. ඒත් ඔයා මගේ විශ්වාසය කැඩුවා. අර්ජුන් ඇය එක්ක තර්ක කරන්න උත්සාහ කළත් ඔහු ඇත්ත කියන්න යන්නේ නැහැ. ඔහු අඩක් පිරිමියෙක් හා අඩක් කාන්තාවක් කියලා. රජිනිගේ ඇඳුම් පවා තියෙන හින්දා ඔහුට පැහැදිලි කරන්න බැරි වෙනවා. ප්‍රියා ඔහු වංචාකාරයෙක් කියලා පිට වෙලා යනවා. මේ පාවා දීම හින්දා දුප්පත් ගැහැණු ළමයා හොඳටම දුක් වෙන්න ගන්නවා. අර්ජුන් ඉක්මනටම රජිනිට මැසේජ් එකක් යවනවා. ඔයා මගේ ජීවිතේ විනාශ කළා. මගේ ජීවිතේට සතුට ගෙනාව කෙනා ඔයා නිසා මාව දාලා ගියා. ඔයා මගේ නංගි නෙමෙයි මගේ හතුරා. ඔයා ආදරය කරනකොට එයා ඇත්ත දැනගත්තාම ඔයාට මගේ හැඟීම් තේරෙයි. ඊට පස්සේ රජිනිට මේ මැසේජස් ටික හම්බ වුණාම ඇය හොඳටම අවුල් වෙනවා. ඇය කරතික් ගැන හිතන්න ගන්නේ ඔහුත් ඇය ගැන දැනගත්තාම ඇයව දාලා යයි කියලා. ඒ නිසා කරතික්ට ඇත්ත කියන එක තමයි හොඳම දේ කියලා හිතන්නේ. ඇය ඔෆිස් එකට ආවහම ඔහු ඇයට කිසිම අවධානයක් දෙන්නේ නැහැ කියලා පේනවා. ඒ නිසා ඇය මුලින්ම කරන්නේ ප්‍රියා ළඟට ගිහින් ඇයට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. මම අර්ජුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි. ඒ නිසා එයාට අවස්ථාවක් දෙන්න. එයා ඔයාට ඇත්ත කියයි. ඒ නිසා එයාව අතහරින්න එපා කියලා. ඉතින් අර්ජුන් පළවෙනි පාරට කෙනෙක් එක්ක සතුටින් හිටියේ. දැන් එයාගේ හිත ගොඩක් රිදිලා තියෙනවා කියනවා. ඊට පස්සේ රජිනි පිට වෙලා යන්න ගන්නවා. මේක ඇහුණට පස්සේ ප්‍රියා අර්ජුන් එක්ක කතා කරනවා කියලා හිතා ගන්නවා. ඊළඟට පෙන්නනවා රජිනි කරතික්ව ගෙදරට එක්කගෙන ගිහින් ඉන්නවා. කරතික් ගොඩක් සතුටින් ඉන්නේ ඇයි විනෝද වෙයි කියලා හිතලා. ඒත් රජිනි ඔහුට ඇත්ත කියන්න ඕනේ නිසා කතා කළේ. ඉතින් ඇයි පැය 12ක් ගැහැණු ළමෙක් හා ඉතිරි පැය 12 පිරිමි ළමෙක් කියලා කරතික් දැනගත්තොත් රජිනිට ඇත්තටම ආදරය කරනවා නම් ඇයි ඔහු ඇත්තටම පිළිගනීවි. ඇය එක්ක ඉන්න තියෙන්න පැය 12ක් වුණත් ඇයි මේ දේ කරතික්ට පැහැදිලි කරන්න උත්සාහ කළත් ඔහුට ඒක තේරුනේ නම් නැහැ. ඔහු කියන්නේ ඔයාගේ කොල්ලගේ ඇඳුම් හින්දා මං ඔයාව සැක කරන්නේ නැහැ. මං ඔයාව ඒ විදිහට දකින්නේ නැහැ. මං ඔයාගේ හැඟීම් දන්නවා. ඔයා එයාව කාමරේදී හම්බ වෙන්න ඇති. ඒකම ඔහු රජිනිව සිප ගන්නවා. එතකොටම වෙලාවත් 6යි. රජිනි අර්ජුන් බවට පරිවර්තනය වෙන්න ගන්නවා. කරතික් එකපාරටම බය වෙලා ඔයා කවුද කියලා කෑ ගහනවා. රජිනි කොහෙද අතුරුදහන් උනේ කියලා කරතික් කලබල වෙනවා. මේ කවුද කියලා කරතික්ට හිතා ගන්න බැරුව ඉන්නකොට අර්ජුන් තේරුම් ගන්නවා මේ රජිනිගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් දැන් කරතික් මේ ගැන දන්න හින්දා කාටවත් කියන්න එපා කියලා අර්ජුන් කියනවා. ඒත් කරතික් කාට කියන්නද? ඔහුට මේ දැක්ක දේ ගැන හිතා ගන්න බැරුව ඉන්නේ. එයාට හිතෙන්නේ එයා බීලා ඉන්නවා වගේ. ඒ නිසා මේ විදිහට දේවල් වෙන්නේ කියලා හිතනවා. ඉතින් රජිනි ගෙදර ආවහම එන්නම් කියලා ඔහු පිට වෙනවා. ඊට පස්සේ අර්ජුන් රාජු එක කියන්නේ රජිනි සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ එයාගේ ආදරේ විනාශ කරලා දාන්න කියලා හොඳටම අවුල් වෙලා ඉන්නේ. ඉතින් ඇයි ඔහු සතුටින් ඉන්නවට කැමති නැහැ කියලා අර්ජුන් හිතන්නේ. ඒත් රාජු පැහැදිලි කරන්නේ රජිනි හොඳ කෙල්ලෙක්. එයා කවදාවත්ම ඔයාට රිත්තන්නේ නැහැ. එයා සතුටින් ඉන්න හදනවා වගේ ඔයත් ඉන්න. ඔයා ධෛර්යයක් ඇති කරගෙන ප්‍රියාට ඇත්ත කියන්න කියලා. එතකොටම ප්‍රියා අර්ජුන්ට කතා කරලා අර්ජුන් ඉක්මනටම ප්‍රියාව හොයාගෙන යනවා. ප්‍රියා හොඳටම බීමතින් ඉන්නේ. ඇයි තත්වෙන් අර්ජුන්ට කියන්නේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආවා. එයා ඔයාව හොඳට තේරුම් අරගෙන ඉන්නේ. ඔයා එයා එක්ක ඉන්න. ඔයා මාව රැවට්ටුවා. අර්ජුන් ඇයට කරුණ පැහැදිලි කරන්න උත්සාහ කළත් ප්‍රියා හොඳටම බීලා ඉන්න නිසා සිහිය නැති වෙනවා. ඒ හින්දා අර්ජුන්ට ප්‍රියාව රෝහලට එක්කගෙන යන්න වෙනවා. එතනදී අර්ජුන් කරතික් ඉන්නවා දකින්නේ. ඔහු ගිහින් කරතික්ට කතා කරන්න ගන්නවා. රජිනි මං වෙනුවෙන් ප්‍රියා එක්ක කතා කරන්න ඇත්ත කියලා මට හිතනවා. ඉතින් දැන් අර්ජුන්ට රජිනිට වැරැද්දක් කළා වගේ හිතෙන්නේ. ඉතින් අර්ජුන්ට දැනෙනවා
රජිනිගේ ආදරයට එයා සලකන්නේ නැතුව කරතික්ට තර්ජනය කළා වගේ. ඒ නිසා ඔහු කරතික්ට කියන්නේ ඔයාට රජිනිව හම්බ වෙන්න යන්න ඕනේද? මම ඔයාට ඇත්ත පෙන්නන්නම්. ඒ අනුව අර්ජුන් කරතික්ව ගෙදර එක්කගෙන ගිහින් උදේ 6 වෙනකොට කරතික් ඉදිරියේ අර්ජුන් රජිනි බවට පරිවර්තනය වෙන්න ගන්නවා. එතකොට තමයි කරතික් විශ්වාස කරන්නේ දෙන්න එක පුද්ගලයෙක් කියලා. මේ වෙන දේ ගැන ඔහුට අදාහ ගන්න බැරි වෙනවා. ඉතින් රජිනි ඔහුට පැහැදිලි කරන්න ගන්නේ මම පැය 12ක් ජීවත් වෙනවා. අර්ජුන් මේ ශරීරයේ ඉතුරු පැය 12 ජීවත් වෙනවා. මම මගේ සම්පූර්ණ ඇත්ත ඔයාට කිව්වා. දැන් මේ සම්බන්ධයේ දිගටම අරගෙන යනවද නැත්ද කියන දේ ඔයාම තීරණය කරන්න. ඔයා මාව දාලා යනවට මම කැමති නැහැ කියලා රජිනි පැහැදිලි කරනවා. කරතික් උත්තර දෙන්නේ මම ඇයි ඔයාව දාලා යන්නේ? මං තාමත් ඔයාට ආදරෙයි. අඩුම ගානේ පැය 12ක්වත් ඔයා මගේ වෙයිනේ. මේක ඇහුණාම රජිනිට ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ දෙන්න සමීප වෙලා එකට ඉන්න ගන්නවා. ඒ වෙලාවෙදී ඇයට පළවෙනි පාරට පීරියඩ්ස් හැදෙන්න ගන්නවා. ඇයි මීට කලින් වැඩිවියට පත්වෙන එක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දැන් ඇයට සාමාන්‍ය කෙනෙක් වගේ දැනින්න අරගෙන සතුටක් ඇති වෙන්න ගන්නවා. ඒත් අද හවස අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ හවස 6 පහුවෙලත් අර්ජුන් බවට පරිවර්තනය වුණේ නැහැ. ඇය මේක දැකලා පුදුම වෙනවා. මේක වෙන්නේ කොහොමද? එතකොට අර්ජුන් කොහෙද කියලා ඇය කලබල වෙනවා. ඉතින් ඇය වෙනස් වෙලා නැත්තේ ඇයි කියලා කලබල වෙනකොට කරතික් සතුටින් කියන්නේ අර්ජුන් ආවේ නැති එක හොඳයි කියලා. ඒ නිසා ඔහු මේ කාලේ සතුටු වෙමු කියන්නේ. ඉතින් ඔහුව ළඟින් ආශ්‍රය කරන්න ගත්ත හින්දා මොකක් හරි උනේ කියලා ඇයට දැනෙනවා. ඇයි මේ හිතන්නේ අර්ජුන් හිත ඇතුලෙන් සදහටම මැරිලාද කියලා. ඒත් කරතික් එහෙම හිතන්න එපා කියලා ඇයව ඇවිදින්න එක්කගෙන යනවා. අද පළවෙනි පාරට රජිනිට ගැහණු ළමෙක් විදිහට රාත්‍රිය ගත කරන්න ලැබෙනවා. ඇය රාත්‍රී කාලයේ දැක්කහම ගොඩක් සතුටු වෙලා ඒ අවස්ථාව විඳින්න පටන් ගන්නවා. ඒ විදිහට දවස් 7ක් විතර ගත වෙලා යන්න ගන්නවා. තාමත් ඇය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා ඇය අර්ජුන් කොහෙද ගියේ? ඇයි ආවේ නැත්තේ කියලා හිතනවා. ඇයට දිවාරය දෙකම අර්ජුන්ව මතක් වෙන්න ගන්නවා. ඇයට හිතෙන්නේ ඔහුව එයා මරාගත්තද කියන දේ. ඒ දේ ඇයට ලොකු වේදනාවක් අරගෙන එනවා. ඊට පස්සේ ඇය ඔන්න අර්ජුන් බවට අන්තිමටමපත් වෙනවා. දවස් 4කට පස්සේ ආව නිසා ඔහු කරන දේ තමයි Tamanගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උන ප්‍රියාව බලන්න යන එක. ඔහු ඇයට හැම ඇත්තක්ම කියන්න හිතන්නේ. ඒ අනුව ඔහු කරන්නේ ඇයව පැත්තකට අරගෙන ගිහින් දැන් ඔයා දකින්නේ මගේ ඇත්ත කියලා උදේ 6 වුණ ගමන් ඔහු රජිනි බවට පරිවර්තනය වෙයි කියලා හිතනවා. ඒත් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අර්ජුන් විදියටම ඉන්නවා. ප්‍රියා නම් කලබල වෙලා ඉන්නේ අර්ජුන් කියන දේවල් වලට. ඒ නිසා ඔහුට කියන්නේ මොන විකාරයක්ද ඔයා මේ කියන්නේ? මේක නවත්තන්න. මන් දන්නව ඔයා වංචාකාරයෙක් කියන දේ. ඔයා මාව රැවටුවා කියලා ප්‍රියා එතනින් පිට වෙලා යන්න ගියහම අර්ජුන් රජිනි වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් උදේ 6 හවස 6 නැහැ. මෙයාලට ඕනම වෙලාවක දැන් එකිනෙකා බවට පරිවර්තනය වෙන්න පුළුවන්. රජිනි අර්ජුන් බවට අපහු ආවහම අර්ජුන් කරන්නේ කරතික්ට බනින එක මොන මගුලක්ද ඔයා කළේ? මේ පැය 12 දැන් අවුල් වෙලා තියෙන්නේ ඇයි? කරතික් උත්තර දෙනවා අපි සමීපව ඇසුරු කරපු දවසේ මේ තේ උනේ. මම රජිනි එක්ක නිතා ගත්තා. ඊට පස්සේ සියල්ලම සිද්ධ උනේ. මන් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒත් කරදර වෙන්න එපා. මම ඒකට යමක් කරන්නම්. මම ඒක හදන්නම්. එතකන් ටිකක් මැනේජ් කරගෙන ඉන්න. ඔන්න කොහොම හරි රජිනි ප්‍රියා ඉස්සරහාම අර්ජුන් වෙන්න ගන්නවා. මේ නිසා ප්‍රියාට ඇත්ත කියන්න සිද්ධ වෙනවා. ප්‍රියා හොඳටම ෂොක් වෙලා මේ දේ කොහොමද වෙන්නේ කියලා කල්පනා කරන්නේ. මේක හිතින් මවාගත්ත දෙයක් විදිහටයි හිතනවා. කොහොම හරි ප්‍රියා ඇත්ත තේරුම් ගන්නවා. ඒත් ඇයි තවමත් අර්ජුන්ට ආදරය කරනවා කියලා පිළිගන්නවා. ඒ වගේම ඔහු ඇයට වංචා කළේ නැහැ කියලා තේරුම් ගන්නවා. ඉතින් ප්‍රියා මේ දේවල් දැනගත්තාම ඇය ඔහුව දාලා ගියේ නැති නිසා ඇයගේ ආදරේ බොරුවක් නෙමෙයි කියලා අර්ජුන් තේරුම් ගන්නවා. ඒත් දැන් ප්‍රශ්නේ වෙන්නේ පැය 12ක කාලයට අනුව දෙන්න වෙනස් වෙන්නේ නැති එක. ඉතින් කරතික් රිසර්ච් එකක් කරන හින්දා එයා පැය 12ක කාලේ හරියට හදන්න ක්‍රමයක් හොයාගන්නම් කියලා අර්ජුන්ට කියනවා. ඊට පස්සේ රජිනි පැය 12ක් කාර්තික්ගේ වෙනවා. ඊට පස්සේ ඊළඟ පැය 12 අර්ජුන් ප්‍රියාගේ වෙනවා. ඒ අනුව කරතික් එයාගේ රිසර්ච් එක පටන් ගන්නවා. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කළාට පස්සේ රජිනි හා අර්ජුන්ගේ හાર્ට් බීට් එක හදිසියෙම වැඩි වෙන්න ගන්නකොට පරිවර්තන ක්‍රියාවලිය අවුල් වෙනවා කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ සමීපව ඇසුරු කරන්න ගියාම රජිනිට පළවෙනි පාරට ජීවත් වෙනවා කියලා දැනিলা උද්‍යෝගයේ වැඩි වෙලා හાર્ට් බීට් එක ගැහෙන්න ගන්නවා. ඒ නිසා තමයි අය අර්ජුන් වෙන්නේ නැත්තේ. ඇය අර්ජුන්ගේ මරණය ගැන සිහින දකිනකොට ඇයගේ හදවතට වේදනාවක් දැනිලා ආපහු අර්ජුන් වෙනවා. මේක වෙන්නේ හදවත මුල් කරගෙන. ඒක වෙන්නේ ආදරේ හා වේදනාව කියන දෙක නිසා. ඒ දේ නිවැරදි කරන්න කරතික් පැය 12ක් තිස්සේ වෙනස් වීම වළක්වන්න ඖෂධයක් හදලා ප්‍රියා හා කරතික් ඔවුන් දෙන්නගේ පාර්ට්නර්ස්ලාට සමාන කාලයක් ලබා ගන්න හදනවා. රිසර්ච් අතරේදී
ඉදි රජිනි කාර්තික් එක්ක ඉන්න ගන්නවා ඔහු එක්ක මේ රිසර්ච් එක කරන්න. රජිව් රජිනි බහුගේ කැබින් එකට ගෙන්න ගන්නවා. ඇය අවගමන්ම කැබින් එකේ දොර CEO වහලා දානවා. ඔහු රජිනි අර්ජුන් බවට පත්වෙන CCTV ෆුටේජ් වගේක් පෙන්වන්න ගන්නවා. ඔහු කියන්නේ මම අවුරුදු ගාණක් තිස්සේ හොයපු පුදුමය ඔයා. ඔයා ඉපදිලා ඔයාගේ තාත්තා ඔයාව රෝහලට ගෙනාවහම ඔයා පරිවර්තනය වෙනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ වෙලාවේ මම හොඳටම පුදුම වුණා. ඒත් ඔයා ගැන රිසර්ච් එකක් කරන්න කලින් ඔයාගේ තාත්තට සැකහිතිලා ඔයාව අරගෙන ගියා. මම එදා ඉඳලා ඔයාව හොයනවා. දැන් මට ඔයාව හම්බ වුණා. මං ඔයාගේ DNA පාවිච්චි කරලා ඔයා වගේ තව මිනිස්සු හදනවා. මං ඒකට දැනටමත් ආයෝජකයින්ව හොයාගෙන තියෙනවා. මේක අහපු ගමන් රජිනි බය වෙලා ඔහු කතා කරන්නේ මොනවා ගැනද කියලා හිතනවා. රජිව් අයට බල කරන්න ගන්නේ අර්ජුන් බවට පත් වෙන්න කියලා. කොහොම හරි එකපාරටම රජිව් ඉස්සරහා රජිනී අර්ජුන් බවට පත් වුණාම අනිත් ආයෝජකයින් කන්ෆරන්ස් කෝල් එකක් කරහා දකින්නේ රජිව් කියන දේ ඇත්ත කියන දේ. ඔයා මට ඔයාගේ DNA දෙනවා නම් මට ඔයා වගේ අයව හදන්න පුළුවන්. ඔයා හැමදාම අර්ජුන් වෙයි. රජිනී නැති වෙයි කියලා අර්ජුන්ට කියනවා. ඒත් අර්ජුන් උත්තර දෙන්නේ නම් රජිනිටත් මේ විදිහටම යෝජනාව කරන්න ඇති වගේම ඇය එකඟුනේ නැති හින්දා එයත් එකඟ වෙන්නේ නැහැ කියනවා. ඉතින් CCTV ෆුටේජ් මකන්න කියලා තමයි අර්ජුන් ඔහුට කියන්නේ. අර්ජුන්ට ප්‍රශ්නයක් වෙනවා දකින්න අකමැති හින්දා ෆුටේජස් ටික මකලා දානවා. මොකද රජිව් හිතන්නේ අර්ජුන් රත්තරන් පාත්තේ කියලා. ඒ හින්දා හුව නැති කරගන්න රජිව් කොහොමත් කැමති වෙන්නේ නැහැ. අන්තිමටම අර්ජුන් පිට වෙලා යනකොට රජිව් නිහඬ වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අර්ජුන් ප්‍රියාව බලන්න යනවා. ඇය කරන්නේ රජිනි වෙන එක නවත්ත ගන්න බෙහෙත් උට ලබා දෙන එක. අර්ජුන් දේ බෙහෙත අර ගන්නවා. ඒ නිසා දෙන්නට ගොඩක් වෙලා එකට කාලය ගත කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේක ප්‍රියා හා අර්ජුන් එකට ඉන්න පළවෙනි පාර වෙන්නේ. එයාලේ මොහොත ගොඩක් සතුටින් විඳින්න ගන්නවා. ඊළඟ දවසේ ප්‍රියාගේ සේවිකාවගේ දෙමව්පියන් අනතුරකින් මැරිලා කියලා ආරංචියක් ඇවිත් දෙන්න මල ගෙදර යනවා. ඉතින් රජිනිගේ වයස විතර ඉන්න සේවිකාව දැක්කහම අර්ජුන්ට රජිනිව මතක් වෙන්න ගන්නවා. ඇයට සහෝදරයෙක් නැති නිසා චිතකය තල්වන්න බැරුව ඉන්නේ. මොකද පිරිමි ළමයෙක්ට විතරයි ඒ දේ කරන්න පුළුවන්. අර්ජුන්ට මේක දැකලා තේරුම් යන්නේ රජිනි තමන්ගේ දෙමව්පියන්ගේ වේදනාව කොහොම විඳ දරා ගන්න ඇතිද කියලා. අර්ජුන් හා රජිනිගේ දෙමව්පියන් මැරුණට පස්සේ රජිනි හැමදේම තනියම හසුරව ගත්තා. අර්ජුන්ට දැන් ඒ හැඟීම අත්විඳින්න ලැබෙනවා. ඇය තනියම කොහොම මේ වේදනාව විඳින්න ඇතිද කියලා. ඒ වගේම අර්ජුන් තරහෙන් ඒ වේදනාව රජිනි විඳින ASCII ඔහු ඇයි සහෝදරිය විදිහට සලකන්නේ නැතුව සම්බන්ධයේ පවා බින්ද මතක් වෙනවා. දැන් අර්ජුන් තමන් කරපු වැරැද්ද තේරිලා රජිනි එක්ක තිබුණු හැම හතුරුකමක්ම ඉවත් කරගන්න හිතනවා. ඉතින් කවදාවත් රජිනිට කිසිම කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු පොරොන්දු වෙන්නේ. ඉතින් අද රෑ රජිනිගේ උපන්දිනේ වගේම අර්ජුන්ගේ උපන්දිනයත් වෙනවා. ඒත් අර්ජුන් හැමදාම රෑ පරිවර්තනය වෙලා ඉන්න හින්දා ඔහු හිතන්නේ අද කලින්ම රජිනිට තෑග්ගක් දෙන්න ඕනේ කියලා. ඒ හින්දා එදා රෑ ඇයට තෑග්ගක් දෙනවා උපන්දිනේ දවස පුරා සතුටින් ගත කරන්න කියලා. ඒ අනුව ඊළඟ දවසේ පැය 12ක් සතුටින් උපන්දිනේ සමරන්න අර්ජුන් ඇයට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක දැනගත්තට පස්සේ රජිනි ගොඩක් සතුටු වෙන්නේ. මොකද ඇය පළවෙනි පාරට තමයි රෑ 12 වෙද්දී උපන්දිනේ සමරන්නේ. ඒ අවස්ථාව රජිනිට ගොඩක් සතුටක් ගේනවා. කාර්තික් ඇය එක්කම ඉන්න නිසා ඔහු ඇයට ප්‍රොපෝස් කරනවත් එක්ක. රජිනි ඒ දේ ප්‍රතික්ෂේප කරන්න නම් ගියේ නැහැ. ඇය උඩින්ම ඒ දේට කැමති වුණා. දෙන්න දැන් පර්ෆෙක්ට් කපල් එකක්. ඒ සතුට වැඩිකල් නම් තියෙන්නේ නැහැ. රජිව්ගේ මැරෙයින් මෙතනට ඇවිත් රජිනිව අරගෙන යන්න ගන්නවා. කාර්තික් අසාධ්‍ය තත්වයේ පාරේ වැටිලා හිටියේ. රජිනිට කර කියා ගන්න දෙයක් නැතුව කෑ ගහනවා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. ඇයව රජිව් රහස් තැනකට අරගෙන ගිහින් හිර කරන්න ගන්නවා. රජිනිට පැනලා යන්න බැරි වෙන්න. ඇයට දැන් අර්ජුන්ට කතා කරන්නත් බෑ. අර්ජුන් අද දවසේම ඇයට ලබා දීලා තියෙන්නේ. අනික කාර්තික් අර්ජුන්ට එන්න බැරි වෙන්න බෙහෙත් වගේක් පවා කලින්ම දීලා තිබුණා. ඒ හින්දා අර්ජුන්ට දැන් ඇයව බේරගන්න එන්න විදියකුත් නැහැ. කාර්තික් ඇයට දුන්න බෙහෙත් හින්දා වැඩේ ලේසි කළා කියලා තමයි රජිව් කියන්නේ. අර්ජුන් හරිම ශක්තිමත් කෙනෙක් හින්දා රජිව්ට ඌව අල්ල ගන්නත් අපහසුයි. අනික ඌ ආන කෙනෙක්වත් නෙමෙයි. ඒ නිසා තමයි රජිව්ගේ ඉලක්කය රජිනි උනේ. ඒ වගේම රජිව් දැනගෙන හිටියා රජිනි තමන්ගේ DNA අරගෙන රිසර්ච් එකක් කරන ගමන් හිටියේ කියලාත්. රජිව් ඒ රිසර්ච් එකම කරන හින්දා DNA එක විකෘති කළොත් රජිනිට විතරක් ජීවිතේ බේරගන්න පුළුවන්. රජිව් සදහටම නැති වෙලා යයි කියලා ඇයගේ රිසර්ච් එකේ රිසල්ට් එක විදියට රජිව් කියන්න ගන්නවා. ඉතින් රජිනි තමන්ගේ රිසර්ච් එක කොහොම හරි නවත්තලා තියෙනවා අර්ජුන්ට හානියක් වෙනවා දකින්න අකමැති හින්දා. ඒත් රජිව්ට අර්ජුන්ව වැඩක් නැති නිසා ඔහුට ඒ රිසර්ච් එක කරගෙන
යන්න ඕනේ වෙනවා. අර්ජුන් ඇයිව බේරගන්න එන්නේ නැහැ කියලා රජිව් දන්නවා. මේක ඇහුනහම රජිනී hina වෙලා මගේ සහෝදරයා ඔයාට පාඩමක් උගන්වන්න එන හැටි බලන්නකෝ කියනවා. මොකද අර්ජුන් රජිනීට කියලා තිබුණා ඇයිට කරදරයක් වුණොත් හදවතින්ම කතා කරන්න. එතකොට මම එනවා කියලා. ඉතින් කොච්චර බෙහෙත් බිව්වත් හදවතින් කතා කරද්දී ඔහු එන එක නවත්තන්න බැරි වෙනවා. ඒ අනුව රජිනී අර්ජුන්ට කතා කළාම අන්තිමටම අර්ජුන් එනවා. මේක දකින රජිව් පුදුම වෙලා එයාගේ මැරීන්ට අර්ජුන්ව අල්ලගන්න කියනවා. ඒ අනුව හැමෝම අර්ජුන්ව අල්ලගන්න උත්සාහ කළත් රාජු එයාගේ මිනිස්සුන්ව එතනට යවනවා. අර්ජුන් කරදරේ වැටිලා ඉන්නේ කියලා දැනගෙන. ඒ අනුව සටනක් තමයි මෙතන ඇති වෙන්න ගන්නෙ. ඒත් රජිව් එකපාරටම අර්ජුන්ගේ පපුවට පිහියකින් කෙලින්ම අනිනවා. අර්ජුන්නේ පිහියෙන්ම රජිව්ව මරලා දානවා. ඒත් අර්ජුන් අවුලෙන් ඉන්නේ එයාගේ හදගැස්ම නැවතුනොත් රජිනීත මැරෙයි කියලා. එතකොටම ඌට මතක් වෙන්න ගන්නේ කරතික් කිව්ව හදවත ගැහෙන වේගය වැඩි වෙද්දී දෙන්නගේ පරිවර්තනය වෙනවා කියලා. ඒ අනුව අර්ජුන් හිතන්නේ කොහොම හරි රජිනිව ගෙන්න ගන්න ඕන. එතකොට එයාට මොනවා වුණත් කමක් නැහැ කියලා. ඒ අනුව ඇයව ගෙන්නන්න ඔහුගේ හදවතට විදුලි රැහැනක් හයි කර ගන්නවා. එතකොටම හදවතේ වේගය වැඩිවීමත් එක්ක කිව්වා වගේම රජිනී ආපහු එනවා. ඒ වගේම අර්ජුන් අතුරුදහන් වෙනවා. කොහොම වුණත් රජිනීටත් අර්ජුන්ගේ හදවතට ඇනපු පීපාරේ බලපෑම තියෙන නිසා ඇයට සිහිය නැති වෙලා තියෙනවා. ඇයිව ඉක්මනටම රෝහලට අරගෙන ගියාම ඇයට හදවතක් බද්ධ කරන්න ඕන නැත්තම් ඇයට ජීවත් වෙන්න බෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. ඒත් ඉතින් හදවත වෙනස් වුණොත් රජිනීට විතරයි ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ හදවත එක්ක තමයි රජිනී හා අර්ජුන් සම්බන්ධ වෙලා තියෙන්නේ. රජිනී සිහිය නැතුව ඉන්න හින්දා ඇයට තනියම මේ තීරණය ගන්න බෑ. ඒ අනුව දුකෙන් උනත් ප්‍රියා මේ තීරණයට එකඟ වෙනවා. ඉතින් ඇයට අපහු කවදාවත් අර්ජුන්ව දකින්න ලැබෙන්නේ නැති වුණත් අඩුම තරමේ රජිනී හා කාර්තික්ගේ ආදරේ ඉතුරු වෙනවනි කියලා ප්‍රියා හිතා ගන්නවා. ඒ අනුව ප්‍රියාගේ කැමැත්තෙන් පස්සේ හදවත බද්ධ කරන සර්ජරි එක සිද්ධ කරනවා. රජිනී අන්තිමටම ජීවිතේ බේර ගන්නවා. ඇයගේ හදවත වෙනස් වෙලා කියලා කියන්නේ යන්නේ නැහැ. අර්ජුන් කවදාවත් ආපහු එන්නේ නැහැ කියලා දන්න නිසා. රජිනී අර්ජුන් ආපහු එනකම් බලාගෙන ඉන්න ගන්නවා. ප්‍රියත් ඒ විදිහටම බලාගෙන ඉන්නවා. ඇය ඇත්තටම අර්ජුන්ට ආදරය කරපු හින්දා. ඒත් බලාගෙන ඉන්න එකෙන් කිසිම දෙයක් උනේ නැහැ. අර්ජුන් රජිනී වෙනුවෙන් තමන්ව කැප කරගත්තා. ඒ වගේම ප්‍රියාද රජිනී හා කාර්තික්ගේ ආදරේ වෙනුවෙන් ඇයගේ ආදරේ කැප කළා. අන්තිමටම රජිනී හා කාර්තික් විවාහ වෙනවා. රජිනී බලන් ඉන්නේ කවදම හරි අර්ජුන්යි කියන දේ. ඒත් ප්‍රියා දැනන් හිටියා ඔහු කවදාවත්ම එන්නේ නැහැ හදවත වෙනස් කළ හින්දා. ඉතින් කතාව ඉවර වෙන්නේ ඒ හැංගීම් බර දර්ශනයත් එක්ක. ඊට පස්සේ අන්තිමටම රජිනීට දුවෙක් ඉපදෙනවා. හැමෝම ගොඩක් සතුටින් කාලය ගත කරන්න ගන්නේ. ඒත් මොකක්ද එකපාරටම වෙන්න ගන්නවා. මෙන්න හවස 6 වෙද්දී කෙල්ල කොල්ලෙක් වෙනවා. ඒ කියන්නේ දැන් රජිනීගේ දුව එයා හිටියා වගේ පරිවර්තනය වෙන කෙනෙක්. ඉතින් මේ කතාව අනිත් කතාවලට වඩා වෙනස්. මෙන්න මේ විදිහට අද ෆිල්ම් එකත් අවසන් වෙනවා. රජිනීගේ දුවගේ ජීවිතයත් ඇයි වගේම වෙයි කියන අදහසක් දීලා. ඔයාලා ෆිල්ම් එකට කැමති වුණාද? එහෙනම් අමතක නොකර ඔයාලගේ අදහස එකතු කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.